හොඳටම වහිනවා. මුතුම ලස්සනයි. ඔන්න පේනවා. අයිබෝන් සුබ දවසක්. ඔන්න දන්න අය දන්නවා මම දැන් කොහෙද මේ යන්නේ කියලා. අපි මේ කොහෙද යන්නේ? ඇබඩීන් නැල්ල බලන්න යන්නේ. තාම පටන් ගත්ත විතරයි. ඔන්න අපි ගමන පටන් ගනිද්දිම ඒ උඩ තියෙන පුංචි කඩයක් ඒ අංකල්ගේ මුළු කඩේම හිස් කරා. මට මේ බිස්කට් කන්න හරිම ආසාවක් තිබුණා. මම හිතන්නේ පුංචි කාලේ කෑවට පස්සේ ওই ගොඩ කාලෙකින් තමයි මට කන්න හම්බුනේ. මේ ඇල්ලට යන පාර හරිම ලස්සනයි. ඒ වගේම තමයි අපි පඩි 300ක් විතර පහළට බහින්න ඕනේ දියාල ළඟට යන්න. බලන්න හලෝ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. වව්. හරිම ලස්සනයි. අපි එද්දිම ලොකු වැහිකලවක් තිබුණා. මම නම් වැස්ස බලාපොරොත්තුෙන් ආවේ. තැවෙන්න බලාගෙනම තමයි ආවේ. ඔන්න දැන් අපි ඇබඩීන් දියැල්ල ගාවට ආවා. මේක නම් පිස්සුවක්. දැන් මං ඉන්නේ ඇබඩීන් නැල්ල ගාව. හොඳටම වහිනවා. මුතුම ලස්සනයි. පේනවද? අපි යන් ඇල්ල ගාවට. ගොඩක් අය වැස්සට කුඩ ඉහලා ගත්තට මටයි මගේ යාළුවටයි නම් කුඩයක් කියලා ගන්න හිත දුන්නේ නැහැ. අපි දෙන්නට ඕනුනේ වැස්සේ තෙමෙන්න. ඒ වගේම මේ දියැල්ලෙන් එන වතුර පාර මිස්ට් එක ඇඟට වද්ද ගන්න. අපි මේ දේවල් වල සුන්දරත්වය ඇස් දෙකෙන් දකිනා වගේම මේ ගැන ටිකක් දැනගෙන මේක බලද්දි ඒ සුන්දරත්වය ගොඩක් වැඩි වෙනවා කියලා මට හිතෙනවා. හරි අපි බලමු දැන් මේ ඇබඩීන් තියෙන්නේ කොහෙද කියලා. මේ ඇබඩීන් නැල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති වුණාට මෙතනට නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර දුරයි. මේක අයිති ගිනිගත් හේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට. ඔයාලා කොළඹ හැටන් පාරෙන් එනවා නම් ගිනිගත් හේන ටවුන් එකට ඇවිල්ලා ලේසියෙන්ම මෙතනට එන්න පුළුවන්. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා එනවා නම් නෝටන් බ්‍රිජ් පාරෙන් කිලෝමීටර් 50ක් විතර පහළට එන්න ඕනේ. මේ මගේ පිටිපස්සෙන් තියෙන දියැල්ල පාමුල තියෙන පූල් එක ලස්සන වුණාට හිතන තරම් අහිංසක නෑ. මේ යට විශාල ගුහාවක් තියෙන හින්දා දියසුලි එහෙම තියෙනවලු. ගැමි කතාවල තියෙන විදියට මේ පහළ තියෙන අබිරහස් සුමග ලක්ෂ පානැල්ලට වෙනකම්ම යනවලු. ඒ කාලේ රජවරුන්ගේ නිදන් එහෙමත් හංගලා තිබ්බ කියනවා. ඔන්න ඉතින් මේ ලස්සන දියැලට සමුදීලා අපි ආයෙත් උඩහට යන්න පිටත් වුණා. පල්ලයට බැස්සා වගේ නෙමෙයි. උඩට යන්න ඕනේ. මොකද හිතන්නේ? හලෝ මොකද හිතන්නේ? ඈ?
මොකද හිතේ? හොඳයිනේ. හරි හරි. අවුලන්නේ. යා. අපි අබඩිනල්ල බලලා දැන් අපි ඉදට යන ගම. අපිට හම්බුණා විශාල පත්‍රයක්. ඇත්තටම මේ අපි දන්නේ නැහැ මේ ගහ මොකක්ද කියලා. මේ ගස් හැමතැනම තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කමෙන්ට් එකක්. කමෙන්ට් එකක්. මට හිතුණා කොච්චර වීඩියෝ වලින් මේ පරිසරය පෙන්වන්න හැදුවා මේකේ ඇත්තටම ලස්සන මේ වීඩියෝ එකට කැප්චර් කරගන්න බෑ කියලා. අනිවාර්යෙන් ඇස් දෙකින්ම දකින්න. ලස්සන බැලුවා වගේ නෙමෙයි. ඉතින් අපි හති දාගෙන ආයෙත් උඩට නැග්ගා. ඒ අනාතරේ ඉතින් මේ වගේ වතුර පාරවල් දකින්නකොට ඉතින් කකුල චුට්ටක් දාන්න නැතුව බෑ. ඇත්තටම මහන්සිය අමතක වෙලා යනවා. බිස්කට් එක කන්න. බිස්කට් කනවද ඔයා? ඔන්න. ඉන්න